අදටත් අපි දකිනවා නේද ඇතැම් වෙලාවට මේ ওই වීඩියෝ පට අපි දැකලා තියෙනවා මේ මාළුන්ගේ ශරීර දෙකට කපලා ඒ මාළුවගේ ඒ මාළුවගේ හිස කොටසට පණ තියෙනවා. ඒ මාළුව අර අහුවෙච්ච දෙයක් කපන මාළුවෙක්. ඒ මාළුවගේ කැපිච්ච ඉදිරි කොටසට අර කටට එක එකව ලං කරනවා. ඌ ලං කරන එක අර වේදනාව නිසා හපනවා. කිසි අනුකම්පාවක් නැහැ. කිසි අනුකම්පාවක් නැහැ. ඒ අනුකම්පා විරහිත මිනිස්සයෝ මතු අනාගතයේ දිනක අනුකම්පා විරහිතව නිරේ විඳවනු ඇති. ඒ නිසා මේ අනුකම්පා විරහිත ජීවිත නම් හදාගන්න එපා මේ මනුස්ස ලෝකයේ ඇතුලේ. පුළුවන් තරම් අනුකම්පා සහගත හිත හදාගන්න. චූටි සතෙක් ගැන පවා අනුකම්පා හිතෙන හිත. ඉගිල්ලෙන මදුරුවෙක් ගැන ওই මදුරුවෙක් නිරේ ඉඳලා සමහරවිට එනවා ඇත්ති මේ තිරිසන් ලෝකෙට. ඇවිල්ලා ඌ ඉන්නේ දවස් 20ක් විතර. ඕක ඔහේ එහෙට මෙහෙට ඉගිල්ලි ඉන්න සතෙක්. ඌට සමහරවිට ඒ දවස් 20න් මැරුණට පස්සේ ආය යන්න තියෙන නිරේ. ඒ මදුරුවාට පවා අනුකම්ප කරන්න. සතෙකුගේ පවා දුකක් දකින්නකොට ඇස් වලට කඳුළු වෙන එහෙම හිතක් හදන්න. මේ හිත කොච්චර කරුණාවන්ත වුණක් කමන්නේ. කරුණාවන්ත වැඩි වෙලා මේ හිත කරුණාවන්ත වැඩිකම නිසා මිනිස්සුෙකුට අනුතරක් වෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. ගොඩාක් කරුණාවන්ත වෙන්න. ගොඩාක් කරුණාවන්ත වෙන්න. කරුණාව ගලන ජීවිතයක් හදන්න ඔබ. එහි හානි නැහැ. අනුකම්පා විරහිතව පහර දෙන්න පාප කර්ම වලට. ඔබ ගාව තියෙන අකුසල් වලට අනුකම්පා විරහිතව පහර දෙන්න. ඔබ ගාව තියෙනවා නම් කායික අකුසල් චුට්ටකත් අනුකම්පා කරන්න එපා. ඒ අකුසලේ දුරු කරලා දාන්න. ඔබ බොරු කේලම් හිස් වචන පරුස වචන කතා කිරීමකට හුරු වෙලා ඉන්නවා නම් කිසිම අනුකම්පාවක් කරන්න එපා. ඒවා ඉක්මනින් දුරු කරලා දාන්න. ඔබ ගාව ඉරිසියාව තියෙනවා නම් අනුකම්පා නොකර ඒ ඉරිසියාව දුරු කරන්න. ඔබ ගාව ලෝභකම් මසුරුකම් තියෙනවා නම් ඒ අකුසල් වලට අනුකම්පා කරන්න එපා. අකුසල් වලට අනුකම්පා නොකර අපි අකුසල් දුරු කළොත් ඒක අපිට අප විසින්ම කරගන්නා විශාලම අනුකම්පාවයි. අපි අකුසල් වලට අනුකම්පා නොකට අපේ අකුසල් දුරු කර ගන්නවා නම් අපේ පව් දුරු කර ගන්නවා නම් ඒක තමයි අපි අපිට දක්වන ලොකුම අනුකම්පාව. ඉතින් පින්වතුන්ලට තමන්ගේ අකුසල් කෙලෙස් වලට අනුකම්පා නොකට අකුසල් දුරු කරන්න වීරිය ඇති වේවා කියලා සෙත් පතනවා.